හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද මම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා ඉන්නවා. හරිම ප්‍රසිද්ධ ඒ කියන්නේ වයිරල් ගියපු කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් දෙකක් රිවිව් කරන්න. ඉතින් මේ දෙකම Beauty of Joseon කියන බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් දෙකක්. ඉතින් මම අද කතා කරන්නේ එයාලගේ අයි සීරම් එකක් සහ එයාලගේ ෆේස් සීරම් එකක් ගැන. එහෙනම් අපි මුලින්ම කතා කරමු Beauty of Joseon බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ Revive අයි සීරම් එක ගැන. ඉතින් මුලින්ම කියන්න සීරම් එකක් කිව්වම අපේ හිතට මුලින්ම එන්නේ අර වීදුරු බොටල් එකක වගේ එනවා කියලානේ සීරම් එක. ඉතින් හැබැයි මේ අයි ක්‍රීම් එක ඇත්තටම මේ අයි සීරම් එක ඇවිල්ලා තියෙන ටියුබ් එකක. ඒක මම දකින එක විශේෂත්වයක්. ඉතින් අපි දැන් බලමු මේකේ තියෙන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් කොහොමද කියලා අපේ ඇස් වටා තියෙන දේවල් අපේ ඇස් වටා තියෙන ප්‍රශ්න වලට විසඳුම් හම්බෙන්නේ කියලා. ඉතින් මේ බොක්ස් එකේ මුලින්ම තියෙනවා මේක ජින්සන් සහ රෙටිනල් කියන දෙක එකතුවක් කියලා. ඉතින් ඔයාලා ජින්සන් කියන එක නම් අහලත් ඇති. ජින්සන් කියන්නේ ගොඩාක් වෙලාට කොරියාවේ සහ ඒෂියන් කන්ට්‍රීස් වල පාවිච්චි කරන ට්‍රැඩිෂනල් මෙඩිසින් එකක්. ඒ කියන්නේ සාම්ප්‍රදායික බෙහෙතක්. ඉතින් ඒකේ ගොඩාක් ගුණ වර්ග තියෙනවා. ඉතින් එයාලා ඒක සහ මෙන්න මේ රෙටිනල් කියන අමුද්‍රව්‍ය දාලා තමයි ප්‍රධාන වශයෙන් මේක හදලා තියෙනවා කියලා බොක්ස් එකේ ගහලා තියෙන්නේ. ඒ වගේම මේ බොක්ස් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා කොරියන් වලින් ගොඩාක් විස්තර. ගොඩාක් රටවල් වල මෙන්න මේ වගේ නම විතරක් එක්ක නෙමෙයි ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන, ඒ වගේම කෝක්ෂන්ස්, ඒ වගේම මැනුෆැක්චරර් කවුද, ඩිස්ට්‍රිබියුටර් කවුද, මේඩ් ඉන් කොහෙද, ඒ වගේම මේ ඩින් නම්බර් එකක්, ඒ වගේම එක්ස්පයරේෂන් ඩේට් එකක් අත්‍යවශ්‍යම තියෙනවා. ඉතින් මේක කොරියා මේඩ් එකක්. ඉතින් කැනඩා, USA වගේ රටවල් ගැන කිව්වොත් ඒ රටවල් වල හැම ප්‍රොඩක්ට් එකක්ම විකුණන්න බෑ. යාලා මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ පැකේජින් එකේ බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් සම්පූර්ණ ප්‍රොඩක්ට්ස් විතරයි මෙහි විකුණන්න පුළුවන්. දැන් අපි බලමු මේ ප්‍රොඩක්ට් එකේ ටෙක්ස්චර් එක කොහොමද කියලා. මම ඔයාලට කලින් කිව්වා වගේම මේක සීරම් එකක් වුණාට මේක ඇවිත් තියෙන ටියුබ් එකක. අපි දැන් බලමු ප්‍රොඩක්ට් එක කොයි වගේද කියලා අපිට දැනෙන්නේ. ඉතින් මේ වගේ පම්ප් එකක් මම අර ගන්නවා. ඔන්න ඔය වගේ තමයි ප්‍රොඩක්ට් එක තියෙන්නේ. ඒක හරිම ලයිට් වෙයිට් මේක. ඒ කියන්නේ කිසිම බරගතියක් දැනෙන්නේ නැහැ. හරිම ලයිට් වෙයිට්. ඒ වගේම හරිම ඉක්මනට හැමට ඇබ්සෝබ් වෙනවා වගේ ගතියක් තියෙනවා. ඒ වගේම අර ගෑවාම හරිම තික් ග්‍රීසි ගතියක් නම් නැහැ. ඉතින් මේක හරිම හොඳ ටෙක්ස්චර් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ සීරම් එකේ ටාගට්ස් බැලුවොත් යාලා ටාගට් කරලා තියෙන්නේ ෆයින් ලයින්ස්, ඩාර්ක් සර්කල්ස් සහ ඇස් වටා තියෙන අර පෆිනස් එකට විසඳුමක් විදියට තමයි මේක හදලා තියෙන්නේ. Q1 මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රධාන දේවල් දෙකක් ගහලා තියෙන එකක් රෙටිනල්, අනිත් එක ජින්සෙන් කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම රෙටිනෝල් සීරම්ස් ඒ දේවල් ගැන අහලා ඇති. ඉතින් මේ රෙටිනල් කියන එක රෙටිනෝල් වලටත් වඩා 10 ගුණයක් 11 ගුණයක් විතර ඉක්මනට මේක ෆාස්ටර් වර්ක් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ ඉෆෙක්ටිව්නස් එක අතින් රෙටිනල් ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම තමයි රෙටිනෝල් වලට වඩා ටිකක් ඉරිටේෂන් එක අතිනුත් මේ රෙටිනල් කියන එක අඩුයි. රෙටිනල් කියන එකේ හොයාගෙන තියෙනවා මේ අපි සාමාන්‍යයෙන් අයි ක්‍රීම් එක. ඉතින් සාමාන්‍යයෙන් අයි ක්‍රීම් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අනාගතයේ තියෙන මේ wrinkles, රැලි වැටීම් මේ වගේ දේවල් අඩු කරගන්න එකනේ. ඉතින් ඒ ඉස්සරහට එන්න තියෙනවා විතරක් නෙමෙයි මේ රෙටිනල් කියන දේ නිසා. ඉතින් මේ රෙටිනල් නිසා අපේ දැනටමත් තියෙන අපේ ඇස්සට තියෙන wrinkles erase කරන්න, එහෙම නැත්නම් minimize කරන්න මෙන්න මේ රෙටිනල් කියන දේ පුළුවන්. ඉතින් රෙටිනල් වලින් එන අනිත් benefits ගැන අපි කතා කරොත් අපිට හොඳ අපේ skin එක smooth කරන්න, ඒ වගේම අපේ cell generation එක වැඩි කරන්න, skin එකේ තියෙන barrier එක තව චුට්ටක් strength එහෙම නැත්නම් ශක්තිමත් කරන්න, ඒ වගේම collagen ප්‍රවර්ධනය වැඩි කරන්නත් මෙන්න මේ රෙටිනල් කියන දෙයින් පුළුවන්. ජින්සන් එක්ස්ට්‍රැක්ට් එක ගැන කතා කරොත් ඒ කියන්නේ කොරියන්, ඒෂියා මේ වගේ රටවල් වල තියෙන ට්‍රැඩිෂනල් මෙඩිසින් එකක් තමයි ජින්සන් කියන්නේ. ඉතින් ඒකත් මේකට ඒක එක්ස්ට්‍රැක්ට් එක අරගෙන තියෙනවා. ඒ රූට් එක්ස්ට්‍රැක්ට් එක. ඉතින් ඒකෙන් වෙන හොඳම ප්‍රයෝජන වර්ග ගැන අපි කතා කරොත් අපේ ස්කින් එකේ තියෙන මොයිස්චර් එක ආරක්ෂා කරගන්න, ඒ වගේම මේක බූස්ට් කරගන්න, වැඩි කරගන්න මෙන්න මේ එක්ස්ට්‍රැක්ට් එකෙන් හෙල්ප් වෙන එක. ඒ වගේම ලොන්ග් ලාස්ටිං විදියට මෙන්න මේ හයිඩ්‍රේෂන් එක, එවන් නම් මොයිස්චර් එක අපේ ස්කින් එකේ පවත්වා ගන්න උදව් වෙනවා. ඒ වගේම මේක මේ තියෙන 10%. ඉතින් මේක 10% තමයි ජින්සන් එක්ස්ට්‍රැක්ට් එක තියෙන්නේ. ඒ වගේම රෙටිනල් තියෙන්නේ 2% වගේ. මෙන්න මේ 10%කින් තියෙන ජින්සන් එක්ස්ට්‍රැක්ට් එක අනිවාර්යයෙන්ම අපේ ස්කින් එකට හොඳ
ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදිහටත් වැඩ කරනවා. ඉතින් මේක තියෙන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල අපි නිකම් බැලුවොත් ඉතින් මේක මුලින්ම තියෙන වෝටර්. ඉතින් වෝටර් කියන්නේ ඕනම ප්‍රොඩක්ට් එකක මුලින්ම එන දේ වැඩිපුරම තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට එන්නේ වෝටර් තමයි. ගොඩාක් ස්කින් කෙයාර් වල ඊළඟට එක තියෙන්නේ ජින්සන් රූට් එක්ස්ට්‍රැක්ට් එක තමයි දෙවෙනියට තියෙන්නේ. කියන්නේ හොඳ ප්‍රමාණයක් 10%ක ප්‍රමාණය යාලා මේකට දාලා තියෙනවා. ඉතින් සමහර ප්‍රොඩක්ට්ස් වල ඒගොල්ලන් මෙහෙම මේ ක්ලේම් කරාට යාලගේ අර ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් එකේ අන්තිම හරිය තමයි මේ කියනවා තියෙන. අනිත් ඔක්කොම නිකන් මේ ග්ලිසරින් ඔය වගේ වෙන වෙන වර්ග දේවල් ටිකක් තමයි යාලා මුලින් දාන්නේ. කියන්නේ ප්‍රසන්ටේජ් එක වැඩිපුර දාන්නේ යාලට අය කියන්නේ ලාභ වගේ මූලද්‍රව්‍ය ಜಾති දාලා අන්තිමටම තමයි මේක මේ ගහලා තියෙන දේ දාන්නේ. ගොඩක් ඔය වයිටමින් C සීරම්ස් වල හරිම අඩු මේ ප්‍රසන්ටේජ් එකක් තමයි යාලගේ තියෙන්නේ. හැබැයි මේකේ දෙවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මේගොල්ලන් ජින්සන් යූස් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ ප්‍රොඩක්ට් එක අපිට බිලීව් කරන්න පුළුවන් කියලා. හොඳ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් විදිහට මේකේ ඕවරෝල් ඔක්කොම හැමදේම කම්පෙයාර් කරලා බැලුවම ඉතින් ඔයාලත් පාවිච්චි කරනවා නම් ඔන්න ඔයාලට මම රිවිව් එක දීලා තිනවා. ඉතින් ඔයාලට ප්‍රොඩක්ට් එකේ ටෙක්ස්චර් එක කොහොමද, මේකේ තියෙන ගුණ මොනවාද, මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියන හැමදේම ඔයාලා දැන් දන්නවා. ඉතින් ගොඩාක් අය මේකේ තියෙන මේ ගුණත් එක්ක කියන්නේ මේක හරිම හැමට ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. දැන් මගේ මේ අතේ ගාපු එක උනත් ගාල්පු එක ටික් විදිහට දැනෙනවා. එහෙම මුකුත් නෑ. හොඳට ඇබ්සෝබ් වෙලා හොඳ මොයිස්චර් ගතියක් මට දැනෙනවා. ඉතින් අන්නේ ගුණයන් නිසා මේක ඇස් වටා විතරක් නෙමෙයි මේ අයිලිඩ් එකෙත් ගන්නවා. ඒ වගේම සමහර අය යාළගේ මුළු ෆේස් එකේ සහ නෙක් එකේ චෙස්ට් ඒරියා එකේ උනත් මේක ඇප්ලයි කරනවා. ඉතින් මේක අපිට ඇප්ලයි කරන්න පුළුවන් ගොඩක් ඔය කියන්නේ ගොඩක් අවශ්‍ය වෙනවා. ඉතින් මේක එහෙම ඇප්ලයි කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් අර ගානත් එක්ක අපිට අයි ඒරියා එකටම විතරක් තමයි මේක මට නම් යූස් කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන්ටම මේකේ තියෙන මේ ගුණයන් වල දැන් තමයි දන්නවා කොලජන් සම්බන්ධයෙන්ද ඔයගේ මොයිස්චර් එකටද ඒ වගේම තියෙන wrinkles රැලි වැටීම් දැනටත් තියෙන ඒවා මේකෙන් ඉරේස් කරන්න මිනිමයිස් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මේකේ තියෙන මේ ගුණයන් නිසා ඉතින් අපේ මුළු මූණටම පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි ඒක. අනිවාර්යයෙන්ම ඔයාලට මේ කියන්න ඕන කියලා. සමහර අය අයි ක්‍රීම් එක ඉතින් සමහර අය ස්කින් කෙයාර් ලේයර් කරනකොට යාළගේ අයි ක්‍රීම් එක අන්තිමටම යූස් කරනවා. හැබැයි මට හිතෙන්නේ අපි මුලින්ම යූස් කරන්න ඕනේ. කියන්නේ අපි මූණේ වෙන වෙන සීරම්ස් වර්ග වලට යන්න කලින් මං හිතනවා අපි මුලින්ම අයි ඒරියා එකේ අපේ මේ අයි ක්‍රීම් එක ගාලා ඉන්න එක හොඳයි කියලා. මොකද වෙන ක්‍රීම්ස් ගාලා හැම දෙයක්ම අපේ අතේ තිබිලා මේක ගානවට වඩා මුලින්ම අපි මේ සියුම් මුණේ තියෙන සියුම් ඒරියා එකේ අපි ගොඩාක්ම කන්සර්න්ස් තියෙන මේ ඒරියා එකේ නේ. ඉතින් මේක මුලින්ම ඇප්ලයි කරලා මේ ප්‍රොඩක්ට් එක අපේ ඇඟිලි වලින් මුලින්ම ඇප්ලයි කරලා අනිත් ප්‍රොඩක්ට්ස් ඇප්ලයි කරනවා නම් හොඳයි කියන එක තමයි මං හිතන දේ. ඉතින් අන්තිමටම මං කෙනෙක්ට කියනවා නම් මේක කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඔයාලගේ වෙද ගිල්ලට ඒ කියන්නේ ඔයාලගේ අත් දෙකේම මෙන්න මේ ඇඟිල්ලට අරගෙන ප්‍රොඩක්ට් එක අවශ්‍ය ප්‍රමාණයට මං කියන්නේ මුං ඇටයක් විතර ප්‍රමාණයට අතකට අරගෙන මෙන්න මේ විදිහට හෙමීට ටැප් කරන්න තමයි ඔයාට තියෙන්නේ. හයියෙන් අපේ අයි ක්‍රීම්ස් ගන්න හැක් එක මසාජ් කරන ටෙක්නික්ස් උත් තියෙනවා. ඒ වුණාට ඔයාලට පුළුවන් මේ විදිහට හෙමීට ටැප් කරන්න. මේ අන්ඩර් අයිස් වලට විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් මේ වගේ අයිලිඩ් එකටත් මේ ප්‍රොඩක්ට් එකම යූස් කරන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කරන දෙවෙනි beauty of Joseon ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ glow serum එක. ඉතින් ඔයාලගේ මේ සේරම්ස් වල රේන්ජ් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් මගේ ස්කින් එකට අවශ්‍ය ඒ කියන්නේ මගේ ස්කින් එකේ තියෙන කන්ඩිෂන්ස් වලට ගැලපෙන ප්‍රොඩක්ට් එක තමයි මම මේ තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන glow serum එකේ ගහලා තියෙන propolis and niacinamide එකතුවක් කියලා. propolis කියලා කියන්නේ හරියට මී පැණි වගේ. හැබැයි මී පැණි නෙමෙයි. මේ කියන්නේ අර මී මැස්ස මී වදේ හදන්නේ මී වදේ බී හයිව්ස් එක හදනකොට පාවිච්චි කරන එක එක දේවල් වැක්ස් වර්ග ඒකේ ඩ්‍රෙසින්ග්ස් වර්ග ඒ වගේම ඔයිල්ස් ඒ වගේම හනී ටිකක් ඒ වගේ දේවල් වල මික්ස්චර් එකක් තමයි මේ ප්‍රොපොලිස් කියන්නේ. ඉතින් මේ ප්‍රොපොලිස් කියන එකත් එක සාම්ප්‍රදායික ස්කින් කෙයාර් වලදී යූස් කරපු එක. දැන් අපේ සිංහල අපිත් පාවිච්චි කරනනේ අපේ මේ හෙළවෙදකමේදී පවා මී පැණි ඒ වගේ වෙන රටවල් වලත් පාවිච්චි කරපු එකක් තමයි මේ ප්‍රොපොලිස් කියලා කියන්නේ. ඉතින් අන්න ඒවා සහ නයිසිනමයිඩ් ඔයාලා හැමෝම දන්නවනේ. ඒ දෙක එකතු කරලා ඒ දෙක මේන්ලි එකතු කරලා හදපු ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ glow serum එක. ඔයාලට පේනවා ඉතින් මේ box එකේ තියාගෙන නම් ingredients ගැන directions කවුද manufacturer distributor කවුද මේ හැම විස්තරම මේකේ දාලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා QR code එකක් යාළගේ authenticity එක verify කරන්න කියන්නේ යාළගෙම කියන ඒ කියන්නේ මේක හරි ප්‍රොඩක්ට් එකක් කියලා ඔප්පු කරන්න මෙතන QR code එකකුත් තියෙනවා.
ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ මේන් ටාගට් ඔඩියන්ස් එක වෙලා තියෙන්නේ මේ ස්කින් එකේ තියෙන සමේ සිදුරු ටිකක් ලොකු අය, ඒ වගේම රෙඩ්නස් එක, අන්ಈවන් ටෝන් එකක්, හයිපර් පිග්මන්ටේෂන්, නිකන් ඩල්නස් එකක්, ටෙක්ස්චර්ඩ් ස්කින් එකක් වගේ තියෙන අය තමයි මෙයාලා මේ ප්‍රොඩක්ට් එකේදී මුලින්ම ටාගට් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ ප්‍රොපෝලිස් කියන එක 60%ක ප්‍රතිශතයකුත් නයිසිනමයිඩ් 102ක ප්‍රතිශතයකුත් තමයි තියෙන්නේ. ප්‍රොපෝලිස් කියන දේ නිසා අපේ ස්කින් එකට හොඳ හයිඩ්‍රේෂන් එකක්, ඒ වගේම අපේ සෙන්සිටිව් ස්කින් එකට හොඳ රිලයිවින් බවක්, රිලීෆ් එකක් දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ ග්ලෝ සීරම් එක Beauty of Joseon brand එකේ තියෙන best selling product එකක්. ඉතින් මම මේ කරන වීඩියෝ එකේ තියෙන වැදගත්කම වෙන්නේ ඔයාලා මේ ප්‍රොඩක්ට් එක ගන්න හිත ඉන්නවා නම් මං කිව්වනම් ඔයාට මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ගුණයන් මොනවාද, එයාලා දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද, ඒ දේවල් වලින් මොන වගේ ස්කින් එකකට මොන වගේ ට්‍රීට්මන්ට් එකක්ද හම්බෙන්නේ කියන එක අනුව මං හිතනවා ඔයාටත් මේක ගැලපෙනවද නැද්ද කියන එක ගැන අදහසක් එනවා කියලා. නිකම්ම ඔයා ඉක්මන් වෙලා ගන්න උඩට. ඉතින් දෙවෙනි අරමුණ තමයි මට ඔයාලට පෙන්වන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකේ ටෙක්ස්චර් එක. මේ ප්‍රොඩක්ට් එක කොයි වගේද අපිට දැනෙන්නේ කියන එකත් මම ඔයාලට දැන් පෙන්නනවා. එතකොට ඔයාගේ ස්කින් එකේ ඔයාට කලින් පාවිච්චි කරපු දේවල් එක අත්දැකීම් ඇතිනේ. සමහර ප්‍රොඩක්ට්ස් අපේ හැමට නිකන් ඇලෙනවා වගේ දැනෙනවා, තික් වැඩි, අපේ මූණේ සිදුරු අවහිර වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොයි වගේද කියලා මේක. ඔහොම තමයි තියෙන්නේ. අර මේකේ අර ස්ටැකි ඇලෙන සුළු බවක් නැහැ. නිකම්ම අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා වගේ. හරිම ලයිට් වේට්, කිසිම තික්නස් එකක් නැහැ. ඒ කියන්නේ අර ඔයිල්නස් එකක්වත් තික්නස් එකක්වත් මුකුත් නැහැ. හරිම ඇත්තටම ස්කින් එකට ග්ලෝ විදිහට තමයි ස්කින් එක පේන්නේ කියලා මට හිතෙනවා එකෙන්. හරිම ලයිට් වේට්, ඒ වගේම හරිම ඇබ්සෝබ් වෙනවා හරිම ඉක්මනට. ඒ වගේම අන්තිමේදී ස්කින් එකේ 아무තු ග්ලෝ එකක් ඉතුරු වෙලා කියලා මට හිතෙනවා. මේක ඔයා පාවිච්චි කරන්න හිතන් ඉන්නවා නම් මේකෙන් ඔයාගේ ස්කින් එකට හොඳ හයිඩ්‍රේෂන් එකක් හම්බ වෙනවා. ඒ වගේම ඩල්නස් එකක්, ඒ කියන්නේ අඳුරු බවක්, මූණ එක මොන හරි අන්ಈවන් බවක් තියෙනවා නම් ඔයාගේ ස්කින් එකේ වගේ මූණේ තනින් තන එක පාට නම් වගේ ඔයාට මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න ඕන විදිහ අපි බැලුවොත් මේකේ ඩ්‍රොප්ස් 3-4ක් 3ක් හෝ 4ක් ඒ කියනවා බෙල්ලට එක්කම පාවිච්චි කරනකොට 4ක් තියෙනවා නම් හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඒ කියනවා මේක ස්ක්වීස් කරලා ගත්තාම මේක පිරෙන්න ඕනේ නැහැ. ඊට වඩා ටිකක් අඩු වෙන්න ඔයාලට ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඔයාගේ බෙල්ලට සහ මූණට ඔක්කොමටම ඇති. ඉතින් ඔයා පිටල පාවිච්චි කරන්න මේක ඔයාට පුළුවන් ඔයාගේ අතට මේ බින්දුව ඔක්කොම අරගෙන මෙහෙම කරලා මූණේ තියන්නත්, එහෙම නැත්නම් ඩිරෙක්ට් ඩ්‍රොප්ස් ටික වගේ මූණට දාන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා මූණ මෙහෙම අතොල්ලන්නේ නැහැ. ඔයාට තියෙන එක හොඳට ටැප් කරන්න මෙහෙම බෙල්ලට පවා. එහෙම ටැප් කරනකොට තමයි ඒක අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙන්නේ. එහෙම නැතුව මොයිස්චරයිසර් එකක් වගේ මෙහෙම අතුල්ලගෙන යන්නේ නැහැ. එතකොට ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එකෙන් යාලා දෙන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න. ඉතින් අන්න මම හිතනවා මම අද මේ ගෙනාව Beauty of Joseon brand එකේ products දෙකම ඔයාලා ගන්න හිටියනම් ඒක ගැන ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් ඔයාලට තවත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට comment section එකෙන් අහන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ගොඩාක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම තවත් මම වීඩියෝස් අරන් එනවා මේ ස්කින් කෙයා ගැන. ඔයාලට පුළුවන් මාව subscribe කරලා මේ වීඩියෝස් උත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.